ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලා බලනවා ඇති වීඩියෝ එකක් ගේනවා. ආයෙ ටික දවසක් ඉන්නවා. ආයෙත් ටික කාලෙකින් ආයෙ වීඩියෝ එකක් ගේනවා. ඇත්තටම මට චුට්ටක් වෙලාව මදි. මේ දවස්වල ටිකක් මේ වැඩ වැඩි. ඒ නිසා තමයි මට වීඩියෝ එකක් ගේන්න මෙහෙම ටිකක් පරක්කු වෙන්නේ. ඒ වැඩ වැඩි වුණේ මොකද කියලත් මම ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්නම්. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ මම චූටි බබාගේ ඉස්කෝලේ තිබුණු නිර්මාණ ප්‍රදර්ශනයකට නිර්මාණ දෙකක් හැදුවා. ඉතින් බලන්නකො මම මේ නිර්මාණ දෙක හැදුව විදිහ ඔයාලටත් පුංචි හරි අදහසක් ගන්න. ඔයාලටත් නිර්මාණයක් කරන්න වුණොත් ඒ වගේ දවසකට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතුණා. ලොකු දේවල් ගත්තේ නැහැ. ඇත්තටම අහක දාන අපි අයින් කරන දේවල් වලින් තමා මේ නිර්මාණ දෙකම හැදුවේ. පොල් කටු, ගෙදර ගෙන ආපු රතු පාට වර්නිෂ් කොළ තිබුණා. ඒ වගේම A4 කොළ තිබුණා. මම ඒවා යොදාගෙන තමයි මේ නිර්මාණ දෙකම කරේ. චුට්ටක් බලාගෙන ඉන්නකෝ කොහොමද හැදුවේ කියලා. ඔන්න දැන් මම මේ හදන්නේ කුරුළු කූඩුවක්. ඒකට මම ගත්තේ පොල් එලි වලින් පොල් මුඩ ඒක පොඩියට ඉරාගෙන ඊට පස්සේ කුරුළු පැටවු දෙන්නෙක් A4 කොලයකින් කපාගෙන කඩදාසි වලින් බිත්තර හදාගෙන තමයි මම මේක හැදුවේ. ලස්සනයිද බලන්නකෝ. මේ ඉතින් පහුවෙනිදා උදේ ඉක්මනින්ම බත් ටිකක් කාලා ප්‍රදර්ශනයට යන්න තමයි හදන්නේ. මේ තමයි ඉස්කෝලේ ප්‍රදර්ශනය. උතුම් උදේම දුවත් එක්ක ගියා. ඉතින් එයාගේ නිර්මාණ දෙකක් ප්‍රදර්ශනෙන් තියලා ප්‍රදර්ශනේ ඉවර වෙලා එයාලගේ පෙරහැරක් තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වුණා. මේ තියෙන්නේ මං හදපු නිර්මාණ දෙක. ඔන්න ඉතින් එයාලගේ පෙරහැර පටන් ගත්තා. ඔයාලත් මෙතන ඉඳන් පෙරහැර බලන්න. ඉතින් එහෙනම් ගිහින් එන්න ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.